නැත්තම් පිළිගන්නේ නැහැ ගල්ලඟුරු කෑවද කියලා අහනවා. එතකොට චීන අර අසුචිනේ කෑවද කාලා බල්ලද අනුර කුමාර කිව්වේ ඒක අසුචි කියලා. හා කෙහෙල්ගෙඩි නැට්ටනේ කෑවේ ජනාධිපති. හෝලි කුට්ටුවේ. අතක නැට්ට අයි කරගෙන ඉන්නවා තාම නැට්ට අයි කරනවා ජනාධිපති. හෝලි කුට්ටුවේ. කතානායකතුමනි මට සන්තෝෂයි ඇත්තටම ජනතා විත්ති පෙරමුණේ සහ මාලිමාවේ മന്ത്രിවරු ඉතාමත් ආදරණීය ලෙස බලශක්තිය සම්බන්ධයෙන් නිෂ්පාදන සම්බන්ධයෙන් දැන් කතා කරනවා. විපක්ෂයේ හිටියානම් එහෙම ආණ්ඩු පක්ෂයේ බෙල්ල මිරිකලා මේ වෙනකොට. මේ කට්ටිය උද්ඝෝෂණ කරලා රට වට්ටලා ඉතාමත් ලස්සනට අපේ යෝජනා ඉදිරිපත් කළ මන්තුමා බලශක්තිය සම්බන්ධයෙන් ගල් යුගයේ සම්බන්ධයෙන් ඒ වගේම වහල් භාවයේ සම්බන්ධයෙන් නිෂ්පාදන සම්බන්ධයෙන් තාප නිෂ්පාදන සම්බන්ධයෙන් අදහස් පළ කරා. මේක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ගරු කතානායකතුමනි ඔබතුමාත් දන්නවා ඔබතුමාලගේ ආණ්ඩුව සෑහෙන අසාර්ථකයි ඔබතුමාත් එක්කම. මේ වෙනකොට ගරු කතානායකතුමනි ලෝකයටම බලපානවා හෝමෝස් සංදිය විවෘත කරලා තියෙනවා අප්‍රේල් වෙනකන් තෙල් තියෙනවා කියලා ලොරි ටෝක් දුන්නා. දුක් තිබ්බනම් මේ තෙල් වැඩි කරන්න ඕනේ නැහැ. ඉන්දියාව එහෙමයි කළමනාකරණය කරන්නේ. ඉගෙන ගන්න ඉන්දියාවෙන් බිලියන 1.5ක් මිනිස්සු මේ මිලියන 22යි. මේ හුඬුවට කරගන්න බෑ කියලා ජනාධිපතිවරයා පිළිගන්නවා. මොකද කරු කතානායකතුමනි අප්‍රේල් වෙනකන් තෙල් තියෙනවා නම් තෙල් වැඩි කරන්නේ මොකටද? මාස 2-3කට තෙල් තියෙන්න ඕන 140යි ඒ තෙල් ටික මේව කරලා තියෙන්නේ. අනාථ වෙලා ඉන්නේ හොල්මාන් වෙලා ඉන්නේ ජනාධිපතිවරයා. ඊ හරි අහිංසක විදියට කතා කරේ වෙන දවස් නම් ඇවිල්ලා තක පාට් එක දාලා යන්නේ. මොකද්ද මේ කියන්නේ මේකයි මේ හේතුව. රටේ තියෙන ආදරයකට නෙමෙයි. ලෝක බැංකුවේ ලංකාවට බාහිර වාර්තාවක් ආසියාවේ වැඩිම විදුලි බිල 133ට කන්න නැහැ. තරුණියන්ට රැකියාව නැහැ. අපි නෙමෙයි කියන්නේ ලෝක බැංකුව. රුපියල අද ඩොලර් එකක් ගත්තාම 315යි. 290ට තිබ්බේ. මේක තමයි රටේ තත්ත්වේ. මන්ත්‍රීතුමිය කිව්වා 108කින් තෙල් වැඩි වෙලා කියලා ලංකාවේ අනිත් රටවලත් වැඩි වෙනවා කියලා වැඩි වෙලා නැහැ. මේ තියෙනවා වැඩිම වෙන කම්බෝඩියාවේ 68යි වියට්නාමයේ 50යි ලංකාව ලෝකයේ 3 වෙනි වැඩිම රට. මෙන්න කෙරුවාව. ඕකද අපි කිව්වේ පළපුරුද්ද නැහැ හැකියාව නැහැ උද්ඝෝෂණය පමණයි පුළුවන්. බිලියන ගාණක් විනාශ කරා මේ රටේ සාම්පූර් පටන් ගන්න දුන්නේ නැහැ. කාලකන්ණි කර රට. ප්‍රභාකරන් සහ ජේපීක තමයි රට විනාශ කරේ. උද්ඝෝෂණ කරලා නෙමෙයි උද්ඝෝෂණ කරලා සංවර්ධනයක් වෙන්න දුන්නේ නැහැ නිෂ්පාදනය වෙන්න දුන්නේ නැහැ රටේ. දැන් ඉන්නවා බබාලා වගේ. දැන් මොකද මේ කියන්නේ 135යි විදුලි බිල. ලෝකේ 3 වෙනි තැන. ලෝකේ 3 වෙනි තැන උත්තර දෙන්නේ මේකට. ලෝකේ 3 වෙනි තැන. මේ විදුලි බිල මේ තියෙන ගාන අඩු කරනවා කියලා ආවේ 100කින් අඩු කරනවා කියලා ආවේ තෙල් අඩු කරනවා ආවේ හාල් ගෙන්නන්නේ නැහැ කිව්වා. හාල් ගෙන්නන්නේ නැති එකනේ බඩ විතරයි මහත් වෙලා තියෙන්නේ. වෙන මොනවත් වෙලා නැහැ. හාල් ඊයේත් ඕඩර් කරලා කිව්ව ඔක්කොම ජනාධිපතිවරයා කිව්ව ඔක්කොට ප්‍රතිවිරුද්ධව කතා කරපුවා තියෙනවා ඒ කාලේ. රැවුල වවලා කොණ්ඩේ වවලා කතා කරපුවා කපලා ඩබල් පොකට් ගාලා ලසන්ටින කාලේ නෙමෙයි ඊට කලින් කතා කරපුවා. ඔක්කොම බලන්න දාලා බලන්න. අපිට දාන්න දෙනවා නම් මෙලේකම්තුමිය දෙන්නේ නැහැ. ඒක එහෙම නීතියකුත් නැහැ. මට දාන්න පුළුවන් නැත්තම් මේ රූපවාහිනිය ගිහපුවා දේවල් ටික. එකින් එකට දාන්න පුළුවන්. දාලා පෙන්නන්න පුළුවන් කොහොමද රට කෑවේ කොලා ඒ කාලේ කොහොමද මේ උද්ඝෝෂණය කරේ කියලා. ඒ කරලා බලන්න විදුලි ගාස්තු ඊයේ කියනවා රුපියලයි. ජනාධිපතිතුමා ඇවිල්ලා. බලන්න මේ තියෙන 4700 නම් 5100 6000 නම් 6400 8000 නම් 9000 120කින් විතර වැඩි වෙනවා. තව ඉස්සරහට ඊට වැඩි වෙනවා මේ ගල්ලඟුරු හොරකම තනිකර හොරකම. ඉන්නවා පොලිස් ඇමතිවරයා දන්නේ නැහැ වගේ ඉන්නවා වෙනම කතා කර මේ රටේ බලන්න ගරු සභාපතිතුමනි ගල්ලඟුරු හොරකම මේ විගණන වාර්තාව ඉදිරිපත් කරනවා මේගොල්ලන්ගේ මේ විගණන වාර්තාව. මොකද මේ කියන්නේ ඒකේ පිළිගන්නවා ජනාධිපතිතුමාට පිළිගන්න සෑහෙන කල් ගියා. ගල්ලඟුරු කණ්ඩම වුණා. නැත්තම් පිළිගන්නේ නැහැ ගල්ලඟුරු කෑවද කියලා අහනවා. එතකොට චීන අර අසුචිනේ කෑවද කාලා බල්ලද අනුර කුමාර කිව්වේ ඒක අසුචි කියලා. හා කෙහෙල්ගෙඩි නැට්ටනේ කෑවේ ජනාධිපති. හෝලි කුට්ටුවේ. අතක නැට්ට අයි කරගෙන ඉන්නවා තාම නැට්ට අයි කරනවා ජනාධිපති. හෝලි කුට්ටුවේ. සල්ෆියුරික් ග්‍රැෆයිට් තාම නිෂ්පාදනය කරනවා. කෙල වෙලා ඉන්නේ හොල්මන් වෙලා ඉන්නේ. මෙන්න බලන්න දීවරේ ඔක්කොම අනාතයි. ලංකාවම අනාතයි. නිෂ්පාදනය ගොවියන්ට නිෂ්පාදනය කරගන්න බෑ. එකෙක් වවන්නේ මේ පාර. කීයද? මාළු ඇප් එක. කිලෝ එකකට මාළු ඇප් එකට දැන් එවනවා ලයිට් කපඩ ඇප් එක. මොකද්ද කරන්නේ? මෙන්න මේ බලන්න ලන්සු කැඳවලා ගල්ලඟුරු හොරකම් බලන්න. ලියාපදිංචි කිව්වා ලන්සුවේ වැරදක් නැහැ කියලා ටෙන්ඩරේ වැරදක්. ටෙන්ඩර් එකකින් ඉඳන් හොරකම. මැමතුමාට කියන්නේ දන්නේ නැහැ වගේ ඉන්නවා. මෙන්න මේවට ගන්න ක්‍රියාමාර්ග ගන්න. පොඩි හාල් මෑස් වලට නෙමෙයි ඔබතුමා ලොරි ටෝක් දීලා.
මේ ටෙන්ඩර් හොරකම අල්ලන්න මේ ටෙන්ඩරේ තියෙනවා බලන්න. තුනක් ලියාපදිංචි කරලා නැහැ. තුන ලියාපදිංචි කරපු තුනෙන් එකක් තමයි ට්‍රයිඩන්ට් කියන්නේ. මේ විගණන වාර්තාවේ කියන්නේ. ඒ වගේම මිස්ටර් එස්.කේ සවුත් ඇෆ්‍රිකා කියලා පැවසුම් වරායත් දාන්නේ. ඒ වරාය දෙන එක ඒකත් ප්‍රණීතතාවයක් නැති සමාගමක්. ඒකට බැරි හින්දා ඒක දෙනවා ඊට පස්සේ පීටී මිස්ටර් ඇනලිසා ටැස්මේනියා සමරින්දා කියන තවත් හොරෙක්කට. ඒකටත් බෑ. ඒකත් ප්‍රතික්ෂේප වෙච්ච එකක්. එතනම තියෙනවනේ හොරකම. දෙන්නේ හොරෙක්ට. ඒකට අනුර කුමාරත් සම්බන්ධයි අනිත් කුමාරත් සම්බන්ධයි. දෙන්නම කුමාරලා දෙන්නම සම්බන්ධයි. මේ එකට ගහලා තියෙන එකට කතා කරගෙන එකට මේවා කරගෙන ලියාපදිංචි නැති සමාගමකට දීලා ගෙන්නපුට ඇති සමාගමකට දීලා බෙහෙත් ගෙන්නපු සමාගමක් කිසිම ඉතිහාසයක් නැහැ. බ්ලැක් ලිස්ට් කරපු සමාගමක් ඒකට දීලා ඊට පස්සේ ඒක පරීක්ෂා කරන එකත් හොර සමාගමක්. ඊට පස්සේ ඒ පරීක්ෂා කරන්න පත් කරන එකත් තවත් ඒකත් හොර සමාගමක්. ජනාධිපති නෙමෙයි විගණනාධිපති කියන්නේ. ජනාධිපති කිව්වේ නෑ. ජනාධිපති මේක ආරක්ෂා කරන්න try කරා මුලින් ඉඳන්ම. බොරු කිය. අන්තිමට ගල්ලඟුරු කිලෝ එකක් විතර කාලා තමයි කිව්වේ මේක හොඳ නෑ කියලා. එතකන් දත්මන්දපති හිටියේ ගල්ලඟුරු වලින්. කෑවේ නෑ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? නැව් 12ෙම ඒ හොර සමාගමත් කියනවා නැව් 12ෙම ඒකත් බාල ගල්ලඟුරු කියලා. මිස්ටර් සමාගමත් කියනවා හොරයි කියලා මිස්ටර් ඇනලිස්ට් එකත් කියනවා හොරයි කියලා ඒ හොර සමාගමත් කියනවා ගල්ලඟුරු බාලයි කියලා. කුමාරවරුන්ගේ හොරකම. බිලියන 40කට වැඩි මේ හොරකම. අනුර කුමාර මහත්තයා කියනවා ඩොලර් මිලියන 6ක් ගෙවන්න ඕනේ නැවකට ඩොලර් මිලියන 2කට ගන්න පුළුවන් මේ හොර ගල්ලඟුරු. ඔය ඉන්දියාවේ එහෙම තියෙනවා හොර පහත්ම ගල්ලඟුරු වල නිෂ්පාදනය කරන බලාගාර. මේක ඔබතුමාලා කතා කරන්නේ මම දන්නවා මාලිමාවේ හොඳ කට්ටිය ඉන්නවා. මේ හොරකමට කැමති නැහැ. ගිහිලා කියන්න මේ ඇමතිවරුන්ට. මේ හාල් මැස්සෝ දදා මේ නිලධාරීන් පොඩි උන් දදා බොරුවට වාර්තාගත කරන්න බොරුවට ප්‍රවෘත්ති වලට දෙන්න. මිනිස්සුන්ගේ අර ලංකාවේ ඉන්න ගෝන් සමහර ඉන්නවා ගෝන් රැලක් ඉන්නවා. අර තරහ අවුස්සලා අරකට කෙලවපන් කියලා කියන 2-3කට මේ පන්න එකක් දෙන්න කරන වැඩ නවත්තලා මේවා කරන්න.